හායි මමද කතා කරන්න යන්නේ මම හදපු e-commerce web application එකේ home page එකේ කොහොමද develop කරේ කියලා develop එකෙන් back end part එක බලන්න යන්නේ. ඒතකොට මම මේකේ කොහොමද මෙතනින් මගේ number 10 sign out එක මේකේ තමයි මගේ design එක තියෙන්නේ. මම design එක කියන්නේ කතා කරන්නේ මම කතා කරන්නේ back end side එක නේද. ඒතකොට මේකේ තමයි තියෙන්නේ මෙතනින් sign out press කරාම පස්සේ අපි sign out වෙනවා login line එකෙන් ඉඳලා ඒක අපි තාම මෙතනින් කියනවා sign in for register කියලා. ඒතර මේ දෙන්න ආයි කියලා sign වෙන්නත් පුළුවන්. ඒක තමයි මේ කෝඩ් කාන්තේ තව මෙතනින් වැටෙනවා මෙතනින් ඔය products වැටෙනවා. මම මේක සම්පූර්ණයෙන්ම අද කතා කරන්නේ home page එකේ back end part එක ගැන. කියන් code දෙක බලමු මොනම home page එකේ coding part එක back end code කාන්තේ කියලා. මම මුලින්ම මෙතන PHP script එක open කරලා include.php කියන එක include කරන් තියෙනවා. include connectional php කියන එක ෆයිල් එකම include කරන් තියෙනවා. php tag එක පාවිච්චි කරලා ඒක include කරන් තියෙන තමයි database එකත් එක්ක connection එක කරන් තියෙන ෆයිල් කරා තමයි. ඒකට අපිට පහසුවෙන් database එකත් එක්ක communicate කිරීමේ හැකියාවක් තියෙනවා. එන්නේ මම එක ෆයිල් එකක් මේ ෆයිල් එක හැම ෆයිල් එක communicate කරනවා database එකත් එක්ක communicate කරන ඕන හැම page එකම තියෙන code line එක මම connection php එක include කරලා තියෙනවා. ඒ බලමු අපේ කියන කොහොම පාවිච්චි කරන්නේ ඉතින් ජවාබ් දකින්න මම header.php කියන එකත් මෙතනට include කරන් තියෙනවා. header.php කියන්නේ මෙතන header එකන් හැම page header එක page එක මම හදලා header.php කියලා ඊස්සේ header එක අවශ්‍ය හැම page එකකම ඒක include කරනවා. tag එක පාවිච්චි කරලා include කරනවා. එහෙම තමයි මම දාලා තියෙන්නේ. ඒක සොදගෙන මෙතන මම ආයෙත් feature open php tag එක දාලා මම මෙතනින් ස්ටෝර් කරලා තියෙනවා query එකක් search query එකක් බලනවා. වෙනම බලනවා category කියන table එක search කරනවා. search කරන්නේ category rs කියන variable එක ස්ටෝර් කරලා තියෙන්නේ. ඉතින් මම ඒක ඊසායි මම category rs එකේ num underscore row එකක් දාලා තියෙනවා. කොච්චර rows ගන්නද කියලා බලන්න. ඊට මම ඒක ආයේ ස්ටෝර් කරලා තියෙනවා variable එක category num කියලා. එයා මෙතන for loop එකක් දාන්න තියෙනවා. මෙතනින් කියන්නේ x කියන variable එක බිඳුවයි ඊට x එක category num underscore කුඩායි නම් මේක මේ for loop එක වැඩ කරනවා. එතකොට මෙතනින් for loop එක වැඩ කරද්දි මෙතනින් ගා x එකක් එක්කනවා. එතකොට මෙතන category underscore num කියන්නේ category rs කියන variable එක කියන්නේ category කියන table එකේ තියෙන rows ගන්න. එතකොට rows ගන්න මෙතනින් තියෙන count එකෙන් යාලා count කරගන්නවා. count කරලා තමයි මෙතනට for loop එක පටන් ගන්න. for loop එකට දාගෙන category data සමාන category rs fetch shop එකක් දානවා. fetch shop එකෙන් කරන්නේ category rs එකේ තියෙන data එක කියන්නේ මෙතනින් call search කරලා category කියන table එකේ data category data category තියෙන data category rs කියන අපි variable store කරලා තිනවා. එතනින් මෙතන ඒකෙන් මේ variable එකට row by row store කරනවා තමයි කරන්නේ. මේක සරලම කිව්වොත් database එකත් එක්ක communicate කිරීම සඳහා පාවිච්චි කරන එක තමයි. කියන්නේ මෙතනින් මේ variable එකට data store කරන එක මේ කරන්නේ සාමාන්‍යයෙන් ගත්තොත්. එහෙනම් මෙතන අපි php tag close කරලා අපි මෙතනින් ආයෙත් option කියලා tag එකක් දාලා ඒක value එක කියන මම දාලා තියෙන්නේ echo කරන්න කියනවා category data කියන එකේ cat id එක. category id එක තමයි දාලා. ඊට පස්සේ ආයි බලුවොත් මෙතනින් ආය දාලා echo කරන්න කියලා category name එක. category id එක category name එක echo කරන්න තමයි දාලා තින්නේ. දැන් මම ආයි php file එක open කරලා php file එක close කරලා තියෙනවා. එතෙන් මේ පහළට ගිහ බලුවොත් ආයි අපි back end එක හරියට දැන් පහළට බලුවොත් මෙතන මම ඉස්සෙල්ලා වීඩියෝ කතා කරා. මෙතන මම කරකලේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. කරකල කරලා code line ආයෙ මම මෙතනින් php tag එක open කරලා තියෙනවා. ඊට පස්සේ මම මෙතන ආයෙ දාලා තියෙනවා category rs2 කියලා. මම මෙතනින් ආයෙත් කරලා තියෙන්නේ category table එක search කරලා තියෙනවා. ඒ category num 2 කියලා මම ඉස්සෙල්ලා වගේ මෙතන rows කරන count කරලා මෙතනත් ඉස්සෙල්ලා වගේ for loop එකක් දාලා තියෙනවා. for loop එකක් දාලා මෙතන fetch shop එකක් දාලා තියෙනවා. fetch shop එකෙන් මෙතන count කරලා තමයි තියෙන්නේ. එයා මෙතනින් බැලුවොත් මෙතනම ආයෙත් දාලා තියෙනවා
view tag එකක් දාලා ඒක boost up class තියෙනවා design එක දාලා cart එකක් එතකොට මෙතනින් ගත්තොත් මෙතන මම ආයෙත් visual on කරලා open කරලා echo එකක් දාලා category data වලින් echo කරන category data වල තියෙන cat name එක echo කරලා මෙතන මම space එකක් තියාන් තියෙනවා ඒසරිත් ආයෙත් බලුවොත් මෙතන මම git file එකක් open කරලා තිනවා ඒක open කරලා මෙතනින් මම product rs කියලා variable එක store කරන් තිනවා database එකේ search එකක් දාලා තිනවා product table එකේ cat id එක category id එක මෙන්න මේ අපි හදපු variable එකේ තියෙන data එක සමාන ගන්න. එතකොට මෙතනින් එන variable එකේ data දෙන්න සමාන වෙනවා. ඒ විදිහට මෙතනින් දාලා මෙන්න status id එකකට දාලා status id එක කියලා දාලා තියෙනවා. දැන් මේක order stack එක හදාන්න තියෙනවා. ඉතින් DESV දාලා ඒ විදිහම හදාන්න තියෙනවා. ඊට බලුවොත් මෙතනින් මම ආයේ product නම් කියන variable එක product rs number rows කියලා දාලා ඉතින් මම line by line මේ store කරගන්නවා මෙතෙන්ට. ඒ කියන්නේ line කීයක් මම ආයෙත් මෙතන for loop එක පාස් කරලා තියෙනවා. මේ for loop එක පාස් කරලා මම ඒක ආයෙත් මම අර මුලින් පහල කරපු විදිහට for loop එකෙන් පහල කරපු මෙතන මේ for loop එකට තමයි මේ for loop එකට විදිහට තමයි. එතකොට මෙතන මම ආයෙත් page එකක් දාලා product rs කියන එක variable එක store කරලා තියෙනවා product data කියන variable එකට. මම ආයෙත් pp tag එක close කරලා මම ආයෙත් pp tag on කරගෙන මෙතනින් image එක store කරනවා. image rs එක දාලා database එකේ select from image product image එක දාලා ඒක id එක product data එකේ id එක විදිහට මම මෙතන ගන්න කියලා තියෙන value එක විදිහට මම ඒකේ දාලා image data එක දාලා image එක variable එක store කරලා තියෙනවා image rs fetch කියන එක. මම ආයෙ බලමු මෙතන image එකේ මෙතනින් මම කාට් එකේ පටන් ගත්තා. මෙතන තමයි කාට් එක පටන් ගන්න. ඔයාලා දකින්න ඉතින් මෙතන තියෙනවා මේ විදිහට මම product එක කාට් එක. ඒතර කාට් වල පටන් ගත්තී කාට් වල image එක විදිහට මම මෙතන දාන්න කියලා තියෙන්නේ. echo කරන්න image data වල තියෙන image path එක තමයි echo කරන්න කියන්නේ. මේ උඩින් හැදලා image data වල image path මෙතන අපි ගත්ත image product image table එකේ product id එක එහෙනම් මෙතනින් අපි ඒක image data කියන එකේ variable එක assign කරා. අන්න එතන image data කියන variable එකේ image path කියන එක තමයි මෙතන echo කරන්න කියන්නේ. image එකේ අපි මොනවාද location එක තාන්තර තමයි එතන දාලා තියෙන්නේ. ඒ බලමු මෙතන අපි ආයෙත් දාලා තියෙනවා product එකේ title එක දාන්න තැනට product title දානවා product data එකේ title කියලා අපි echo කරන product එකේ title කියන එක echo කරන්න තියෙනවා. මම උඩින්ම version එකේ product data එකේ product rs picture එකක් දැම්මම මෙතනින් තමයි store කරන්න තියෙන්නේ. ඊට කලින් තිබ්බ core එක core එක rs වලට product rs කියන එකට store කරගෙන එයා මෙතනින් product නම් කියන එකෙන් product rs කියන එකේ number of count කරගෙන එතනින් for loop එකක් දාලා මෙතනින් product rs කියන picture එකක් දාලා මම product data වලට අපි කියන variable එක store කරලා තියෙන ඊට එතන දෙන product data කියන variable එකේ title එක තමයි මෙතන echo කරන්න තියෙන්නේ. product data කියන එකේ තියෙන title එක column එකේ තියෙන තමයි echo කරන්න. එන්නේ මෙතන pc file එකක් open කරලා තියෙනවා. open කරලා මෙතන ඉස්සරහට දාලා තියෙනවා. ඉස්සරහට දාලා අපි product data එකේ condition එක බලනවා. condition id එක එකට equal කියලා බලනවා. එකට equal නම් මෙතන span එකේ තියෙනවා. span එකේ තියෙන new කියන එක. new කියලා span එක දාලා break tag එකක් දාලා ආයෙ else එකක් දාලා ආයෙ බලනවා product data condition id equal to කියලා බලනවා. ඊට මෙතනින් බලනවා span එකක් දාලා use කියලා බලනවා. කියන්නේ new එක brand new product එකද use product එකද කියලා බලන්න තමයි මෙතනින් අපි if else එක පාවිච්චි කරලා තියෙන if else if දෙකම පාවිච්චි කරලා තියෙන්නේ ඒකට තමයි. එහෙනම් මෙතනින් අපේ අදාළ price එක අපි title කියන නම බැලුවා කාට් එක නම් මෙතන අපි කරන image බැලුවා. ඔතෙන් මතකද මෙතන අපි කරන image එක කියන title එක. එහෙනම් මෙතන අපි title එක add කරගත්තා. title add කරන් ඊට පස්සේ තියෙන්නේ brand new to used කියන එක. new to used. ඉතින් අපි ආයෙත්
දාස්තු මෙතනින් අපි new කියන එකට එතනින් අපි ආය කෝඩ් කරලා new use කියලා if එක receive එක දෙක පාවිච්චි කරලා ඒක තමයි මෙතන තියෙන්නේ. අපි දාගෙන price එක. ඒ price එක අපි කෝඩ් කරන්නේ මෙතන. price එක කෝඩ් කරන් තියෙනවා spam එකක් දාලා card මෙතන two step cast එක පාවිච්චි කරලා මෙතනින් අපි RS දාලා rupees KR දාලා එතනින් PHP tag එක open කරලා echo කරලා දෙන product data price product underscore data yes price කියන එකේ තියෙන value එක echo කරන්න කියලා තමයි කියලා තියෙන්නේ. මෙතන dot එකයි ඉතින් දාලා තියෙනවා. ඒකෙන් අපි string එකයි මෙතනින් මුලින්ම වලකිනේ මම rs දාලා තිබ්බා. yes dot එකයි ඉතින් දාලා ඒක මෙතනින් ඒක අර value code line එකෙන් එන්නේ database එක search කරලා එතන තියෙන price එක මේ මොන product id එකට දාලා price එක තියෙනවා නම් ඒ price එක මෙතෙන්ට include කරන තමයි කරන්නේ. එසේ මෙතන in stock එකේ කියන දේ තමයි බලන්නේ. ඊට පස්සේ එසේ බලමු ඒක කෝඩ් කරන් තියෙන්නේ ඒක අපි කෝඩ් කරන්නේ config හරහා. එන්නේ තමයි PHP tag on කරලා ඒක ඇතුලේ product data එකේ තියෙන quantity කියන එක බිඳුවට විශාල දේ බලනවා. කියන්නේ product data එකේ quantity එක බිඳුවක් නෙමෙයි නම් තමයි if එක වැඩ කරන්නේ. නැත්නම් else එක. මේ බලමු මේ තමයි if එක නැත්නම් මේ තමයි else එක. ඒ බලමු. ඒකට style දෙකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. quantity එක එකට වඩා බිඳුවට වැඩි නම් වෙනම style එක පාවිච්චි කරනවා. බිඳුවයි නම් වෙන style එක පාවිච්චි කරලා තියෙනවා. ඒ මෙතනින් බැලුවොත් මෙතනින් දාලා තියෙන එක තමයි in stock කියලා වටින්න ඕන කියලා දාලා තියෙනවා. spam class spam එක bootstrap class පාවිච්චි කරනවා. stock කියලා වටින්න ඕන කියලා දාලා. ඒක මතකයි මම මෙතනින් පෙන්නන්නේ in stock කියලා. දැන් මේ stock එකේ තියෙනවා. මේ stock එකේ නැත්තම් වැටෙන්න ඕනේ. මේ stock එකේ නැත්තම් මෙතන වන්න out stock කියලා. මේකේ quantity එකට වඩා දැන් අපි මම උදාහරණයක් වශයෙන් නෙවෙයි quantity දැන් item 7ක් available හින්දා ඒ කියන්නේ quantity 7ක් තියෙනවානේ. එහෙනම් තමයි in stock වශයෙන් quantity එක නැත්නම් මේ කියන්නේ quantity ඉවර නම් ඒ කියන්නේ product නැත්නම් ඒතර වයින් out stock එක. ඒසයි බැලුවොත් මෙතන spam එකකින් දාලා තියෙනවා. මෙතන spam එකක් අය දාලා එතන bootstrap class පාවිච්චි කරලා design එක click කරන විදිහ මෙතන PHP file එකක් දාලා එතන echo කරන් තියෙනවා product underscore data quantity කියන එක. quantity එක කීයක් තියෙනවද? එතනින් අපි ආයෙත් file එක close කරලා items available කියලා මෙතනින් දාන්න එක තමයි product කීයක් තියෙනවද? database එකේ බලනවා quantity product data එකේ quantity එකේ කීයක් තියෙනවද කියලා බලලා ඒක මෙතන echo කරනවා. echo කරලා ඒක පිළිවෙලින් අපි ආයෙ දාගෙන delete එකේ close කරලා අපි නිකම් spam එක ඇතුලේ style එකට දාලා තිනවා. style text එකක් දාලා තිනවා item available කියලා. ඒ තමයි මෙතන පෙන්නන්නේ මේ 7 කියන එක තමයි අර මුලින්ම මම කිව්වේ product data එකේ quantity එක අරන් තියලා කියලා. කියන්නේ database search කරලා ඉතින් තියෙන quantity එක මෙතන display කරලා echo කරලා. ඒකවල ඒක item available කියන design එකේ තියෙන part එක. ඊස් අපේ ආයේ තියෙන cut එකේ button දෙක ගැන button එක ගැන කතා කරොත් මේ මෙතන දාලා තියෙනවා anchor tag එකක් දාලා ඉතින් කරලා දාලා buy now button එක press කරගන්න echo කරන්නලු buy now button එක press කරාම දාලා anchor tag එකට href එකක් දාලා navigate කරන part එක හදන්න navigate කරන හදන button එක කියන්නේ buy now button එක ගන්න single product view කියන එකට id එක කියන්නේ product id එකක් අරගෙන navigate වෙන එක තමයි product එක. මොකද click method එක ගන්නලා link අපිට මේ තියෙන hyperlink එකේ මෙතන පෙන්නනවා අපේ product දැන් වෙන localhost eShop ESA single product view or buy now button press කරනවා single product view කියලා එතන id එකක් පෙන්නන විදිහට product id එකක් පෙන්නන විදිහට මෙතන code එකක් තියෙන්නේ. ඔයාලා පෙන්නොත් ඒක මම මෙතනින් buy now button press කරපුවාම ඔයාලා පේනවා මෙතන මේ තියෙන hyperlink එකේ මම ඉස්සර කිව්වා වගේ localhost single product view product id ESA question mark එක id එකයි මේ product id එක 1 එක තමයි මේ තියෙන්නේ මගේ product එක id එක පළවෙනි එක. ESA බැලුවොත් page එක තමයි buy now button press කරනවා වැඩ කරන හදලා තියෙන්නේ. ESA අයි බැලුවොත් ඉස්සර ඔයාලගේ මෙතන cart එක add කරන්න තියෙන button එක cart එක add කරන button එක මෙතන තමයි code කරන්න තියෙන්නේ. ඒකට අපි style එකේ පාස් කරන back end එකෙන් back end code එක තාම පාවිච්චි කරලා නැහැ. ඒක මෙතන ආයි PHP file එක
ඕපන් කරලා මම මේක පීපර් ක්ලෝස් කරා quantity බින්දර වැඩි ටික බලලා ඊස් එතනින් ඉස්සරහට දාලා මෙතන ආ else එකක් දාලා තියෙනවා else එක ආ පීපර් ක්ලෝස් කරලා තියෙනවා මම මෙතන ස්ටයිල් ටැග් එක පාවිච්චි කරලා ඉන්නවා මුලින් දුවා මෙතන in stock and out of stock වටනවා කියලා ඊට මෙතන ඩිසයින් එක දාලා තියෙනවා මෙතන කොහොමද item කියන්නේ item නැතිනනේ else එක quantity බින්දුව හරියට දෙන්නේ මෙතන ආය අපි මොනවාද සර්ච් කරන්නේ ගොඩක් data එකෙන් quantity කීයක් තියෙනවද කියලා මෙතන quantity බින්දුව කරලා නිකම් ඩිසයින් එකම ඇප්ලයි කරලා තියෙනවා මෙතන buy now button press කරාම පස්සේ ඔය තමයි navigate part එක තාම කරලා නැහැ ඒක single product view එකට යන්න ඕනේ නැහැ ඒ කියන්නේ buy now button press කරාම කොහෙන්ද navigate වෙන්නේ නැතිව හදලා තියෙන්නේ ඒකටත් අයි දාලා තියෙන cart එකේ තියෙන button එක cart එකේ තියෙන button එක තාම program කරලා නැහැ ඉතින් තමයි PHP එක tag එක open කරලා ඒක close කරලා තිනවා PHP එකයි තාත් පහලට ගියොත් ආයෙත් මේක තියෙන programming part tab වල තියෙන footer එකත් අපි අර head එකේ වගේම වෙනවා footer එකක් හදලා ඒක අපිට photos අවශ්‍යම page එකටම include කරනවා කියන්නේ. ඔයාලට නම් පෙන්නන මෙතන තියෙනවා footer එක. මේ footer එක තමයි මම හැම page එක හදලා ඊට මේක අවශ්‍ය page හැම එකටම include කරනවා කියන්නේ. එතකොට මම අද කතා කරේ මම හදපු e-commerce web application එකේ home page එකේ කොහොමම developing part එක ගැන කතා කරලා කොහොමද මේක back end part එක code කරගත්තේ ඒක වෙන කරන්නේ කොහොමද තමයි මම explain කරේ thank you